අරක්කු බෝතලයට වඩා තමන්ගේ දරුවා වටින තාත්තලට යෝජනාවක් තියෙනවා මම කියනවට මාසයක් එක මාසයක් මං කියනවට මේක කරන්න. හිතන්න දවසකට බොන්න වියදම් කරනවා කියලා රුපියල් 1000ක් පැහැදිලිද? දවසකට බොන්න වියදම් කරනවා නම් රුපියල් 1000ක් ඒ රුපියල් 1000ම ඒ මුදලම තමන්ගේ දරුවගේ පොතටත් දාන්න. ඒක බැරිද කරන්න? ඒක බැරි තාත්තලා ඉන්නවද? මම කියන්නේ මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තාත්තලාට හොඳද? මොකද ඕක නිසානේ ගොඩක් ඔය ඉතුරුවක් නැත්තේ. මම තාත්තලාට යෝජනාවක් කරනවා බොන්න වියදම් කරන මුදලම දරුවගේ පොතටත් දාන්න. ඒක බැරි වෙන්න විදියක් නැහැ හොඳද? මාසයක් අවසානයේ හිතේ මොනතරම් ඉතුරුවක් අපිට කරන්න පුළුවන්ද කියලා. තාත්තලා නැතත් ඒ කියන්නේ දරුවෝ නැතත් තරුණයන්ටත් මම ඔක යෝජනා කරනවා බොන්න වියදම් කරන මුදල්ම ඉතුරු කරලා බලන්න. සමහර විට මාසයක් දෙකක් ගිහලා බොන එකක් නවත්තයි. පැහැදිලිද? අම්මලට නම් හිතන ඇති අපේ මහත්තුරු නම් කරයියෝ අනේ. හරිද? මේ මතක තියාගන්න දරුවෝ වෙනුවෙන් මොනවා හරි ඉතුරුවක් අපි කරන්න ඕනේද නැද්ද? කරන්න ඕනේ. තාත්තලා විතරක් නෙවෙයි අම්මලත් එහෙමයි හොඳද? නැත්නම් අම්මලා හිතන ඇති පැත්තකින් ඉඳන් මරු කතාව හාඳුරන්නේ තාත්තලාට කිව්වේ බොන විතරයි කිසිම ඉතුරුවක් නැහැ. අම්මලා ඉතුරු කරනවා වගේනේ. ඔය අපේ රටේ අම්මලට පොඩි ලෙඩක් තියෙනවනේ මෙහෙම එකක්. මේ ගමේ තියෙන ලස්සනම කෝප්ප ටික තියෙන්න ඕනේ කොහෙද? අපේ ගෙදර කබඩ් එකේ නේ. හරිද? අම්මලට තියෙන එහෙම ලෙඩ. මේ ගමේ තියෙන ලස්සනම කෝප්ප ටික හොඳම කෝප්ප පිඟන් ටික තියෙන්න ඕනේ කොහෙද? අපේ ගෙදර කබඩ් එකේ. නැද්ද ගෙවල් වල කෝප්ප 400ක් විතර? ඉන්නේ ගෙදර 4 දෙනයි. කෝප්ප තියෙනවා 400ක් විතර.